ඕන්න අද ලෑස්ති වෙන්නේ ලොකුම ලොකු වැඩක් කරන්න. ඒකින්දා ඉස්සර වෙලා උදෙන්ම උයාගත්තා. කඩල මාළුවක් හදලා, පොල් සම්බෝලයක් හදලා, බත් එහෙම හදාගෙන උදේට කාලා ඊට පස්සේ අපි ලෑස්ති වෙන්නේ හවසට ලොකු වැඩක් කරන්න. ඉතින් මේ වැඩ අස්සෙත් ඒ හවසට ඕන වැඩේට එහෙට මෙහෙට දුවනවා. එක එක දේවල් ගේන්න ඔන්න ඔය වගේ දේවල් කරනවා. ඉතින් කියන්න බැරුණානේ. ඊට පස්සේ දවල්ට දෙල් කරි එකක් කිව්වා, චිකන් කිව්වා. ඒ කරලා අපි දවල්ට කෑම ටිකත් හදාගත්තා. පොල් සම්බෝලත් ඉතින් ඕකට වරදින්නේ නෑනේ. ඉතින් ඕකට සුදු සම්බෝල තියෙනවා, රතු සම්බෝල තියෙනවා, ඔක්කොම තියෙනවා. මොකද අපේ ගෙදර අය එක එක ඒවා කන්නේ එක එක විදියට. ඊට පස්සේ අපි ඉතින් ගමනට ඕනේ වැඩ ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන ඕනේ ඒවා ටිකත් ගෙනල්ලා ඉවර වෙලා දැන් අපි රැට කෑම ටිකක් ටට්ටක් ගාලා හදලා තියන්න හදන්නේ. ඉතින් අපි ආප්ප ටිකක් ගෙනාවා. ඒකටම පැස්ටා එකකුත් හදලා ගන්න හදන්නේ. මොකද අද බඩගිනි කාරයෝ ගොඩක් ගෙදර ඉන්නවා මේ වැඩේ කරනකොට. පොඩි පොඩි අය ගොඩයි. ඒ නිසා මේ චූටි දෙයක් කාලේ ඉන්නත් බෑනේ. ඒක නිසා ඉතින් කෑම ටිකකුත් හදන්න උනා. අපි ලෑස්ති වෙන්නේ නත්තල සමරන්න සහ නත්තල දවසේ තියෙන උපන්දිනයක් සමරන්න. ඔයාලා දැන්ටමත් දන්නවා කාගේද බර්ත්ඩේ එක තිබුණේ කියලා. ඉතින් ඒකින්ද ඒ වැඩ ඔක්කොම අරන් රසම රස කේක් එකක් හදන්න තමයි හවසට ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න මේ අපේ සිංහල ක්‍රමයට සරලව ටට්ටක් ගාලා හදාගන්න පුළුවන් විදිහට පාස්ටා එක හදාගත්තා. වැඩි දෙයක් කරේ නෑ. සුදු ලුණු ලුණු ටික චුටක් තෙලේ තෙම්පරාදු කරලා තක්කාලි කෑලි ටිකක් දාලා ඒකටම ලුණු කුඩු ගම්බිරිස් කුඩු කෑලි මිරිස් දාලා තක්කාලි සෝස් එක දාලා ඊට පස්සේ ඒකට පාස්ටා එක කලවම් කරලා ගත්තා. ඉතින් ඔහොම හදපුවම හරි රහයි. ඕකට මේ අපේ අයියලා මේ ග්‍රීසි වල ඉඳලා අපිට මොන හරි කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි බඩු පෙට්ටියක් දාන වෙලාවට දානවා සෝස් එකක්, තක්කාලි සෝස් එකක්. ඒක මේ පොඩ්ඩක්වත් අර පැණි රස ගතිය නෑ. තනිකරම මම හිතනවා ඔරිජිනල්ම මේ ඒ තක්කාලි ටික මේ හැමෝම නිකන් පේස්ට් කරලා වගේ තියෙන්නේ. අන්න ඒක දාපුවම නම් මාර රහයි. අපි ඒක මතක් කර කර තමයි මේ ඉක්මනට මේකත් හදාගත්තේ. ඔක ඉතින් මං හදන සරලම විදිය. තව ඔයාලා දන්න රස විදි චුට්ටක් ඉතින් කමෙන්ට් කරන්න. මේ අපි මේ විදිහට හදලා බලමු. ඉතින් ඔය YouTube එකේ තියෙන විවිධ ක්‍රම වලට මාත් වෙලාවකට හදනවා. මේක තමයි අපේ ගෙදර හදිසියට හදන ලේසි සරලම රෙසිපිය මේක තමයි. ටික හදලා මේක ටක් කාලා කලවම් කරලා ඊට පස්සේ අපි ඕකත් කෑමට ගරගෙන ඉවර වෙලා අද කේක් හදනවා. ඉස්සර වෙලාම මම කේක් දෙකක් දැම්මා. එකක් හැදුවේ රට කජු නෙමෙයි. කජුයි මුතු රස් බලන් ඉඳි එකතු කරලා එක කේක් එකක් දාගත්තා. ඒක ක්‍රිස්මස් කේක් එකක් විදිහට හදාගත්තේ. තව පොඩි පොඩි ඉන්ග්‍රීඩියන්ට් ටිකක් එකතු කරලා රෙසිපිස් ඕන අයට ඕන තරම් YouTube එකේ තියෙනවා රෙසිපිස්. එහෙම විශේෂයෙන් ඕනේ නම් ඒක කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට ඒක දාන්නම්. ඊට අමතරව මම හැදුවා මාබල් කේක් එකක් හදලා ඒක තමයි මම ඩෙකරේට් කරන්න ගත්තේ. ඉතින් 25 කියන්නේ මගේ අම්මගේ බර්ත්ඩේ එක දවස. ඒක නිසා මම හිතුවා අම්මිට මේ කේක් එකක් මේ පාර හදන්න. ඒ හදන්න හිතුවේ මං හිතුවා මේ පාර ඇත්තටම නත්තල් ගහක ස්වරූපේන විදිහට හදන්න ඕනේ කියලා. ඉතින් බලලා වීඩියෝස් ටිකක් එහෙම බලලා මම වැඩේ පටන් ගත්තා. ඉතින් ඒ අතර ටක් ගාලා ඒ වැඩ ඉවරනකොට කතර මුරුංගා මල් ටිකක් හම්බුණා. ඒකත් ඔන්න ඔහොම සුද්ධ කරලා තියාගත්තා. මේක බිත්තර දාලා තෙල් දාපුවම රහයි කියන එක මම ඔයාලට පෙන්නන්න. ඉතින් මම මේ පළවෙනි කේක් එකේ වැඩේ මට පෙන්වන්න බැරුණා. දෙවෙනි කේක් එකෙත් මම ඔන්න ඔය කොටසයි තව කොටස් කීපයක් විතරයි අරගෙන තියෙන්නේ. මේ ඉක්මනට බටර් ටික දාලා මම ලෑස්ති වෙනවා. ඔය මුල් කොටසේදී මම ඔයගලන්ට වෙනමම මේ කේක් එකේ රෙසිපි එක වීඩියෝ එකක් කරන්න ලෑස්ති වුණා. මේ හැබැයි
ඊළඟ කොටස්වලදී මට ඒක කරගන්න බැරුව ගියා. මොකද බබාලා ඔක්කොමලයි ගෙදර කට්ටියයි ඔක්කොමලා එකතු වුණාම මට ටිකක් ඒක කරගන්න අමාරු වුණා. ඒ හින්දා මම මේකටම එකතු කරා. මං ඕනේ නම් වෙලාවක ඒක ආපහු සැරයක් හදලා ඔයාලට මේ වීඩියෝස් ටික දාන්නම්. ඉතින් මේ විදිහට මේක එකතු කළා. ඔන්න ඔහොම ඉක්මනට මේක හදාගත්තා. ඉතින් ඔයාලට දෙයක් කියන්නද මං? ඕනම කෙනෙක් කැමති තමන්ගේ බර්ත්ඩේ එකට කවුරු හරි gift එකක් දෙනවා නම් මොන හරි ටිකක් ඒ කියන්නේ තමන් වෙනුවෙන් කරනවා නම් එදාට wish කරනවා නම් එතකොට ඒ වගේ ඒවා කැමති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කේක් එකේ වැඩ ඉවර වුණේ. බලන්න ලස්සනයිද කියලා. ඉතින් මම මේ වගේ කේක් එකක් කරපු පළවෙනි අවස්ථාව මේ. ඉතින් ඒ හින්දා අඩුපාඩු ගොඩක් කියනවා ඇති කේක් හදන්න දන්න අයට නම්. ඉතින් ඒ වුණාට රසට තිබුණා කියන්න ඕනේ. ඒක මම හැදුවට නෙවෙයි. ගෙදර හැමෝගෙම හොඳ කමෙන්ට් එකක් හම්බුණා. ඒක ගොඩක් රසයි. ඕනෑමට වඩා පැණි රස නැතුව, පැණි රස අඩුත් නැතුව, හරිම රහට තිබුණා. අයිසිං වැඩි අඩු නැතුව තිබුණා. ඉතින් තාත්ති නම් හිටියේ නෑ. එයා මේ අද එයාට වැඩ නිසා ගියා. ඉතින් අපි අද බබාලට ගිවිසුමක් නෑ. තව කවුරු හරි එනකන් ඉන්නේ. ඉතින් මේගොල්ලන්ට ඕනේ උනේ ආච්චිට කියලා උදේම කේක් කපලා තෑගි දීලා ඉවර කරන්න. ඒ හින්දා ඉතින් ওই විදිහට කේක් කැපුවා අපි. කේක් අපි ටික එකතු වෙලා කපලා අම්මිට තෑගි දීලා ඒ වැඩ ටික තමයි අපි කරේ. ඉතින් අපි කතෝලික නෙමේ බුද්ධ ආගම අපේ පවුලේ හැමෝම. ඉතින් ඒ වුණාට අපිත් නත්තල ඉතින් ලොකු බබාලට සමරනවා. ඉතින් ඒගොල්ලන්ට ඔතන ඔයාලට පේන්නේ නැති බ්‍රවුන් පේපර් බෑග්ස් වල තියෙනවා පොඩි gift ටිකක්. ඒක බබාලට ගෙනාපු ඒවා. ඒගොල්ලන්ට කතන්දර පොත්, අස්සනලි පොත්, පෙන්සල් ඒ වගේ වගේනවා. මේ මගේ මල්ලි එයාගේ වයිෆ් ඊයපු තෑග්ග. ඒකේ තිබුණේ ෆෝන් එකක්. මල්ලි ඒක කිව්වේ නෑ. අපේ ගෙදරින් එයා ඕඩර් එකක් දාලා ඒවා ඔක්කොම ලෑස්ති කරලා අපේ ගෙදරට ගෙනාවා. මොකද ඒගොල්ලෝ මේ දවස්වල ලංකාවේ නෑ. ඒක නිසා ඉතින් එයාවටත් thank you අම්මිට ඒ වැඩ ටික කරාට. ඉතින් ඊට පස්සේ අපි දවල් කෑම්බීම හැදුවා. ඒත් කරා. මෙන්න මේ තෑගිත් කරලා බලනවා. ආච්චිගේ කේක් එක තියෙන ඇස්සේ ඒගොල්ලෝ තෑගි බලනවා. ඉතින් අපි මෙහෙම ෆොටෝස් වීඩියෝස් ගොඩාක් අරගෙන ඉවරලා තමයි කේක් එක කැපුවේ. එක්කෙනෙකුටවත් කේක් කපන්න හිත නෑ. බබාලත් ඒ වගේ, ලොකු අයත් ඒ වගේ ඒකේ ෆොටෝ ටික අරගෙන තමයි. ඉතින් මේ ඔන්න gift බලන වෙලාව දැන්. ඉතින් එයාට හරි සතුටුයි. මොකද මේ අම්මිගේ ෆෝන් දැන් පාවිච්චි කරන ෆෝන් එක චුට්ටක් පහුගිය දවස්වල පොඩි ගැටලු ටිකක් තිබ්බා. ඉතින් ඒ හින්දා මල්ලි හිතලා තිනවා මේ වෙලාවේ දෙන්න හොඳම තෑග්ග තමයි මේක කියලා. මොකද ඒගොල්ලන්ට විශේෂයෙන් අම්මි ළඟ මොනවා තිබුණත් එලන්නේ ෆෝන් එක හොඳ ෆෝන් එකක් නැත්තම්. මොකද ඒගොල්ලන්ට වීඩියෝ කෝල්ස් ගන්න, අම්මිව බලන්න, තාත්තිවයි බලන්න, ඒගොල්ලන්ට කෝල් කරන්න. ඒ වගේ ඒවා. මොකද පහුගිය දවස්වල අර අපේ ආදරණීයන්ගෙන් අපිට ලැබෙන්නේ නැති ඇමතුම් ගැන අපි පුදුම විදිහට කරදර වෙච්ච දුක් වෙච්ච දවස් ටිකක් නේ අපි ගෙව්වේ. ඉතින් මල්ලිත් කියන්නේ ඒගොල්ලන් මේ දවස්වල සීෂෙල්ස් වල ඉන්නේ. ඒක නිසා මේ ඒ වෙලේ අම්මිගේ කෝල් එක නැති වෙනකොට දවස් ගාණක් ලංකාවට සිග්නල් නැති වෙනකොට මොකද අපේ අම්මි විනාඩි ගානට ගන්නවා එයාට වැඩට ගිහින් නැත්තම් ඉන්නවනම්. වැඩට ගියත් මෙයා කරන්නේ යන්න කලිනුයි ආවමයි කෝල් කරනවා. දැන් එයාගේ ගෙදර ඉඳගෙන අපිටත් ඒ වගේ හැම වෙලාවෙම අපි ගෙන හොයනවා, කතා කරනවා. ඉතින් ඒකින්ද මේ මල්ලිලාට ඒක හොඳටම දැන්නනේ. ඒ නිසා එයා gift එක එවලා තිබා. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සනට අපි බර්ත්ඩේ එකත් සමරලා නතරත් සමරුවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා කිතුනුව විතරක් නෙවෙයි සියලුම දෙනාට ලෝකවාසී හැම කෙනෙකුටම සුබ නත්තලක් වේවා කියලා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා සෑම දෙමාපියෙක්ම දරුවන්ට ආදරය කරනවා වගේම සෑම දරුවෙක්ම සෑම වයසකදීම තමාගේ දෙමව්පියන්ට උපරිමයෙන් ආදරය කරන්න, ඒගොල්ලෝ ගැන හොයන්න බලන්න, ඒගොල්ලෝ එක්ක හැම වෙලෙම ඉන්න කියලා, ඒගොල්ලන්ව පුළුවන් හැම අවස්ථාවකම සතුටු කරන්න කියලාත් ආරාධනා කරනවා හැමෝටම. ඉතින් එහෙනම් හැමෝටම සුබ නැත්තලක් කියන ගමන් ගිහින් එන්නම් ආයෙත් අලුතෙන් ලස්සන වීඩියෝ එකක් එක්ක ඉක්මනට එන බලාපොරොත්තුවෙන්. ඉතින් අලුත් අවුරුද්දත් ලබන්න ලෑස්ති නිසා ඔයාලා හැමෝටම ලස්සන අවුරුද්දක් උදා වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා.